කටාර් රාජ්‍ය නිවේදනය කළේ මේ ප්‍රහාර වලින් ඔවුන්ට කිසිදු බලපෑමක් සිදු නොවූ බව. අදාළ ප්‍රහාරයෙන් පසු බහරේනය, කුවේටය, එක්සත් අරාබි එමිරාජ්‍ය ඇතුළු රටවල් රසක් ඔවුන්ගේ ගුවන් අවකාශය තාවකාලිකව වසා දමන්නට පියවර ගත්තා. ඒත් සමගින් ඔබ අවධානයෙන් සිටින මේ ගුවන් යානා එහෙමත් නැත්නම් විශේෂයෙන්ම මේ ගුවන් අවකාශය භාවිතා කරන ගුවන් යානා ඊළඟට සිදු කරගන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව අපි ඔබට තොරතුරු වාර්තා කළා. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් යානා විශේෂයෙන්ම මේ ගුවන් අවකාශය මගහැර ගමනාන්තයට ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා නම් ගමන් කරන්න කියන කාරණාව උදෙසා තිබෙනවා. ඒ වගේම කටාර් රාජ්‍ය බලා ගමන්ගත් ගුවන් යානයක් ආරක්ෂිතව අබුදාබි ගුවන් තොටුපළේ ගොඩබස්වා තිබෙනවා. ඒ වගේම මේ ගුවන් අවකාශය කරා ගමන් ගන්න අනිකුත් ගුවන් යානාවලට හැකියාවක් තිබෙනවා නම් ආසන්නතම සුරක්ෂිත ගුවන් තොටුපළේ ගොඩබස්වන ලෙස තමයි උපදෙස් ලබා දී තිබෙන්නේ. ඒ ජාත්‍යන්තර ගුවන් සමාගම් වෙත ලබා දී ඇති බවට තමයි විද්‍යාස්මාන තොරතුරු වාර්තා කරන්නේ. අනුවයි ඕමානයේ මස්කට් ගුවන් තොටුපළ මේ මොහොත වන විට